කොටස් වෙළඳපොළ මේ දවස්වල ගොඩාක් අය ආයෝජනය කරන්න ලොකු උනන්දුවක් තියෙනවා. ඒකට හේතුව තමයි කොටස් වෙළඳපොළ මේ දිනවල ඔබ දකිනවා වාර්තා පිට වාර්තා තපමින් කොටස් වෙළඳපොළ ඉහළ යනවා. ඒ කියන්නේ ඔබ දන්නා කොටස් වෙළඳපොළ හඳුනාගද්දී අපි පාවිච්චි කරන ප්‍රධාන මිල දර්ශකයක් ඒ තමයි සියලු කොටස් මිල දර්ශකය. සියලු කොටස් මිල දර්ශකයේ මේ වන විට දවසින් දවස වැඩිම අගය කොටස් වෙළඳපොළ තුළ වාර්තා කරනවා. එතකොට මේ වාර්තා කිරීමත් එක්ක අපි දකිනවා කොටස් වෙළඳපොළ කෙරෙහි ගොඩක් දෙනෙක් උනන්දුවක් දක්වන ආයෝජනය කරන්න ගොඩක් දෙනෙක් කොටස් වෙළඳපොළ ආයෝජනය කරන්න පැමිණෙනවා. මොකද මේ කොටස් වෙළඳපොළ ඉහළ යාමත් එක්ක ඒ තුළ තිබෙනා උනන්දුවත් එක්ක කොටස් වෙළඳපොළ ඉහළ යනවා කියලා කියන්නේ ඇත්තරම සමාගම් වල මිල ඉහළ යන එක. ඒ කියන්නේ සමාගම් වල කොටස් වල මිල යන එක තමයි අපි කොටස් වෙළඳපොළ ඉහළ යනවා කියලා හඳුනා ගන්න. එතකොට ඔබ මේ අවුරුදු කාල සීමාව තුළ දැක්කහම ලංකාවේ කොටස් වෙළඳපොළ ගත්තාම කලාපයේ තුන්වෙනියට වැඩිම ප්‍රතිලාභයක් ලබා දුන්නු කොටස් වෙළඳපොළ බවට පත් වෙලා තියෙනවා. එතකොට මෙය 30%කට ආසන්න ප්‍රතිලාභයක් කොටස් වෙළඳපොළ තුළ මේ වර්ෂය තුළ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමක් දකින්න පුළුවන්කමක් වෙලා තියෙනවා. අතරම කොටස් වෙළඳපොළක් කියලා කියන්නේ මොකක්ද? කොටස් වෙළඳපොළක් කියලා අපි හඳුනාගන්නේ සමාගම් වලට කොටස් මිලට ගන්න විකුණන්න ඒ කොටස් ආයෝජකයන්ට මිලට ගන්න විකුණන්න අවස්ථාව සලසා තියෙන වෙළඳපොළ තමයි අපි කොටස් වෙළඳපොළක් කියලා කියන්නේ. මොන සමාගම් වලද? මේ සමාගම් කියන එක අපිට හඳුනා ගන්න පුළුවන් මිලකල සමාගම්. මේ කියන්නේ PLC සමාගම් listed companies අපිට හඳුනා ගන්න පුළුවන් සමාගමේ නම PLC අකුරු තුනෙන් අවසන් වෙලා තියෙනවා. නම් public limited companies. නම් ඔබ ගොඩක් දැකලා තියෙන සමාගම් කොටස් වෙළඳපොළ ඒ සමාගම් කොටස් වෙළඳපොළ ලියාපදිංචිලා තියෙනවා. අන්න ඒ සමාගම් වල කොටස් ඔබට කොටස් වෙළඳපොළ හරහා මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. වෙළඳපොළට සම්බන්ධ වෙනවා ඔබ අනිවාර්යයෙන්ම ගිණුමක් විවෘත කරගන්න ඕනේ. මේ ගිණුමට අපි කියන්නේ CDS account එකක්. CDS account එකක් CSC mobile application එක පාවිච්චි කරලා open කරගන්න පුළුවන්. ඒ open කරන account එක පාවිච්චි කරලා ඔයාලට shares මිලට ගන්න විකුණන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් CDS account එකක් open කරන්න මොනවද ඕනේ? CDS account එකක් open කරන්න අවශ්‍ය දේවල් ගැන කතා කරද්දී මුලින්ම ඔබට අවශ්‍ය වෙනවා ඔබ වයස අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම කාරණාව. ඔබ වයස අවුරුදු 18ට වැඩි වීම තමයි පළවෙනි දේ. ඊළඟ දේ තමයි ඔබ සතුව ඩෙන්ටි කාඩ් එකක් තියෙන්න අවශ්‍ය වෙනවා. ඊළඟ දේ බැංකු පාස් පොතක් ලංකාවේ ඕනම වාණිජ්‍ය බැංකුවකින් ඔබට පාවිච්චි කරන බැංකු පාස් පොතක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි account එක open කරද්දී ඔබ පාවිච්චි කරන්න ඕනේ CSC mobile application එක download කරලා ඒ හරහා තමයි account එක open කරන්නේ. එතකොට සමහර කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් identity card එක නැහැ, license එක තියෙන්නේ. එහෙම බෑ. ඔබට අනිවාර්යයෙන්ම identity card එක අවශ්‍යයි. CSC account එකක් open කරගද්දී, CDS account එකක් open කරද්දී. ඒ වගේම තමයි බැංකු පාස් පොතක් නැත්නම් බැංකු පාස් පොතට අදාළව ඔබට අවශ්‍ය කරනවා යම් ලියවිල්ලක් ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ. ඒක ඔබට බැංක් එකක ගන්න පුළුවන්. බැංක් ස්ටේට්මන්ට් එකේ මේ තොරතුරු සඳහන් වෙලා තියෙනවා නම් ඒ පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා CDS account එකක් open කරද්දී. තරවකාර සමාගමක් අනිවාර්යයෙන්ම ඔබ CDS account එකක් open කරද්දී පාවිච්චි කරන්න ඕනේ. select කරගන්න ඕනේ. එතකොට තරවකාර සමාගම් මේ වෙද්දී 29ක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ඒ සමාගම් වල සියලුම තොරතුරු කොළඹ කොටස් වෙළඳපොළේ නිල වෙබ් අඩවියේ තිබෙනවා. ඔබට අවශ්‍ය නම් උන්ට කතා කරලා ඒ සමාගමත් තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ සමාගම් අතර වෙනස්කමක් තියෙනවද? අතරම ගත්තාම තරවකාර සමාගම් වල එම වෙනසක් නෑ. ඔකගේම එකම සර්විස් එක තියෙන්නේ. එතකොට ඒ ඕනම තරවකාර සමාගමක් තෝරා ගන්න පුළුවන්. එතකොට ඕන් තෝරා ගැනීම නිර්ණායක නෑ. ඔබට කැමති සමාගමක් තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට එතනදී ඔවුන්ගේ සර්විස් එක ඔබට ගන්න පුළුවන්. එතකොට ඔබ ඔන්ලයින් ට්‍රේඩින් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම ලබා ගන්න වෙන්නේ තරවකාර සමාගම හරහා තමයි ඔබට ලබා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. කොටස් වෙළඳපොළේ ඔබ කොටස් මිලදී ගැනීම සඳහා කොච්චර පිරිවැයක් දරන්න වෙනවද කියන කාරණාව. අතන කොටස් මිලදී ගැනීමේ සහ විකිණීමේදී විතරයි ඔබ යම් මුදල් ප්‍රමාණයක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ. ඒක අපි කමිෂන් එක ගත්තාම ප්‍රතිශතයක් ලෙස ගත්තාම 1.12% ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එතකොට ඒ කොටස් ඔබ මිලදී ගද්දී සහ විකුණද්දී කියන අවස්ථා දෙකේදීම වැය වෙනවා. එතකොට ඒක තමයි අපි ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න කමිෂන් එක. ඊට අමතරව කිසිදු මුදලක් තරවකාර ආයතනයට සහ වෙන ආයතනයකට ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කොටස් වෙළඳපොළේ ප්‍රතිලාභ. අතරම කොටස් වෙළඳපොළේ ප්‍රතිලාභ ගැන කතා කරද්දී කොටස් වෙළඳපොළේ ප්‍රතිලාභ ගොඩක් වෙලාවට අපි ප්‍රධාන වශයෙන් කතා කරන ප්‍රතිලාභ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රාග්ධන ලාභය, අනිත් එක තමයි ලාභාංශ. ප්‍රාග්ධන ලාභයක් කියලා කියන්නේ ඔබ කොටසක් ගත්ත මිලට වඩා වැඩි ගාණකට විකුණන්න පුළුවන් නම්
අන්නේ අවස්ථාවේ අපි දරගුණා ගන්නවා ඒ ඔබට ලැබෙන ප්‍රාග්ධන ලාභයක්. හිතන්න ඔබ කොටසක් රුපියල් 10ට ගත්ත කියලා ඔබ විකුණන්නේ 15ට. එතනදී 150ක ප්‍රාග්ධන ලාභයක් ඔබට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ ඔබ කොටස් විකිණීම හරහා තමයි ප්‍රාග්ධන ලාභය ගන්න පුළුවන් වෙන්නේ. ඒකට ප්‍රාග්ධන ලාභය ගත්තහම මේ වෙද්දි 100%ක්ම ප්‍රාග්ධන ලාභ ආදායම් බද්දෙන් නිදහස් කළා දෙනවා කොටස් වෙනදපළ. ඒකට එයත් ඔබට ප්‍රතිලාභයක් ලෙස හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ලාභාංශ ගොඩක් කලාට සමාගම ලාභ ලැබුවට පස්සේ ඔවුන්ගේ ලාභයෙන් කොටසක් ලාභාංශ වශයෙන් ප්‍රකාශයට පත් කරනවා. එතකොට ඒ ලාභාංශ ඔබට ලබා ගැනීමට පුළුවන්. එතකොට සමාගම් කොහොමද ලාභාංශ ගෙවලා තියෙන්නේ කියන එක ඔබට සමාගම් නිල වෙබ් අඩවිය කොළඹ කොටස් වෙනදපළේ වෙබ් අඩවිය හරහා තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් තරවකාර සමාගමනොත් ඔබට ඒ සඳහා උපදෙස් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. සමාගම් කොහොමද ලාභාංශ ගෙවලා තියෙන්නේ කියන කාරණා පිළිබඳව ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ලාභාංශ කොහොමද ගෙවන්නේ කියන කාරණාව ගත්තාම ඔබ සතුව දෙන කොටස් ප්‍රමාණය තමයි ලාභාංශ ගෙවන්නේ. හිතන්න සමාගමක් රුපියල් 5ක කොටසකට රුපියල් 5ක ලාභාංශයක් දෙනවා කියනවා කියලා. එතකොට ඔබ ගාව කොටස් 1000ක් තියෙනවා නම් රුපියල් 5000ක ලාභාංශ ප්‍රමාණයක් හම්බ වෙනවා. ඔබ ගාව කොටස් ලක්ෂයක් තියෙනවා නම් ඔබට රුපියල් ලක්ෂ 5ක ලාභාංශ ප්‍රමාණයක් හම්බ වෙනවා. එතකොට ඔබ සතුව තියෙන කොටස් ප්‍රමාණය මත තමයි ඔබට කොච්චර ලාභාංශ ප්‍රමාණයක් ලැබෙනවද කියන කාරණාව තීරණය වෙන්නේ. සඳපලේ මේ කාලේ ආයෝජනය කරන්න ඇත්තටම ගත්තාම සුදුසු කාලයක්ද කියන එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඇත්තටම කොටස් සඳපලක් කියලා කියන්නේ අපි දකිනවා ඉහළ යන වෙළඳපළක් මේ දවස්වල තියෙන. එතකොට ආර්ථිකය වර්ධනයත් එක්ක කොටස් සඳපල ඉහළ යන අපි දකිනවා ඕනම ආර්ථිකයන් ඉහළ යන ආර්ථිකයන් තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී ඔබ හොඳ සමාගම් විශේෂයෙන්ම සමාගමේ වටිනාකම ඔබට තරවකාර සමාගමෙන් අහලා තීරණය කරගන්න පුළුවන්. එතකොට ඒ අනුව හොඳ සමාගම් තෝරාගෙන වටිනාකමක් තියෙන සමාගම මේ වෙලාවේ මිලදී ගැනීම තුළ ඔබට වැඩි ලාභයක් ප්‍රතිලාභයක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා.